මට මේක නිකං කරලා දෙන්න පුළුවන්ද? බෑ. ගාන පොඩක් අඩු කරන්න එහෙනම් පුළුවන්ද? ඒත් බෑ. තමන් කිසියම් දෙයකට දක්ෂ නම්, තමන් කිසියම් දෙයකට ප්‍රවීණයෙක් නම් කිසිම තැනකදී කිසිම දෙයක් නිකං කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ වටිනාකම අඩු කරලා තමන්ගේ සර්විස් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක ලෝගෝ එකක් හැදුවට පස්සේ මිනිස්සු අනිත් පැත්තේ ඉඳලා අහනවා ලෝගෝ එකක් ඔච්චර ගණන්ද කියලා. හැබැයි ලෝගෝ එක හදන්න ඒ මිනිස්සයා කොච්චර කාලයක් පුහුණු වුණාද? කොච්චර කෝසස් ගොඩක් ෆලෝ අප් කරාද කියන කාරණාව එච්චර ගාණක් වැඩි නැද්ද කියලා අහන මිනිස්සයා කවදාවත් දකින්නේ නැහැ. ක්ලාස් එකේ ෆී එක මෙච්චරයි කියලා කිව්වට පස්සේ මීට වඩා අඩුවට ක්ලාස් කරන්න බැරිද කියලා අහන මිනිස්සු ඉන්නවා. හැබැයි මේ විෂය ඉගෙන ගන්න කොච්චර මුදලක් වියදම් කරාද? නිදි වර්ජිත රාත්‍රීන් කීයක් පහු කරාද කියලා. ගාන අඩු කරන්න කියලා ඉල්ලීම් කරන රික්වෙස්ට් කරන කවුරුවත් හරියාකාරව දැකලා නැහැ. සමහර දේවල් කරන්න වැය වෙන්නේ තප්පර ගාණක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මගේ සේවය ලබා දෙන්න වැය වෙන්නේ මිනිත්තු කිහිපයක්, පැය කිහිපයක් වෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ මම අය කළ යුතුව තියෙන්නේ මම පුහුණුව ලබාගත්ත වසර ගානට මිසක් මම සේවය ලබා දෙන පැය ගානට නෙවෙයි. සමහර දේවල් හරිම ලේසියිනේ කියලා ඔබෙන් සර්විස් එක ගන්න කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ මිලක් අය කළ යුතුව තියෙන්නේ ඔබේ ප්‍රවීණත්වය